කොහොමද යාළුවනේ මේ වගේ ලස්සන කාටුන් හැමදාම බලන්න ඕනේ නම් දැන්ම මගේ කාටුන් මාලි channel එක subscribe කරන්න. අමතක කරන්න එපා හොඳේ. එක්තරා දුර බැහැර ගමක හිටියා වික්‍රමපාල කියලා කපටි මුදලාලි කෙනෙක්. මුදලාලි ගමේ මිනිස්සුන්ට ණයට බඩු දීලා පස්සේ පොලියත් එක්ක අහිංසක මිනිස්සුන්ගේ ඉඩකඩම් හරකබාන අල්ලගන්න එක තමයි රස්සාව කරගෙන හිටියේ. මේ ගමේම හිටියා සිරා කියලා තරුණයෙක්. සිරා ටිකක් කඩිසර, ඒ වගේම හොඳ කටකාර බුද්ධිමත් කෙනෙක්. සිරාගේ තාත්තා මුදලාලිට රුපියල් 10 ගණනක් ණය වෙලා හිටියා. සිරා, උඹේ තාත්තා ගත්ත ණය තවමත් ගෙවලා නැහැ. අද සල්ලි දෙන්න බැරි නම් උඹලගේ මේ පොල් වට්ට මට ලීලා දෙන්න වෙයි. මුදලාලි, මට ටික දවසක් දෙන්න. මම මේ දවස්වල රත්තරම් වෙවෙන බීජ වගයක් හොයාගත්තා. ඒකෙන් ලুকু අස්වැන්නක් ලැබුණාම මම ණය ගෙවන්න. මොකක්? රත්තරම් වැවෙන බීජ? ඒ මොනවාද? සිරා දැනගත්තා මුදලාලිගේ තණ්හාව වැඩි කියලා. ඔහු උපායක් කල්පනා කළා. ඔහු පරණ වී ඇට ටිකක් අරගෙන රන්වන් පාටින් පාට කරලා මුදලාලිට පෙන්නුවා. මුදලාලි, මේවා අමුතුම බීජ වර්ගයක්. හැබැයි මේවා වැවෙන්නේ හිතේ කිසිම කපටිකමක් තණ්හාවක් නැති කෙනෙක් අතින් විතරයි. එහෙම නැති කෙනෙක් මේවා හැදුවොත් එක පැලයක්වත් එන්නේ නැහැ. මුදලාලිට ඕන වුණා මේ බීජ ටික අයිති කරගන්න. ඔහු හිතුවා Tamanට මේවා වැව්වොත් මුළු ගමම සල්ලි වලට ගන්න පුරුවන් වෙයි කියලා. සිරා, උඹ ඔය බීජමල්ල මට දීපන්. මම උඹේ තාත්තගේ ඔක්කොම ණය කපලා දාන්නම්. ඒ මදිවට තව රුපියල් 10000කුත් දෙන්නම්. සිරා ණය නිදහස් කරගෙන සල්ලිත් අරගෙන බීජමල්ල මුදලාලිට දුන්නා. මුදලාලි මේවා Tamanගේ ලොකු වට්ටේ හිටවන්න ලෑස්ති වුණා. හැබැයි ඔහුට එක ප්‍රශ්නයක් ආවා. සිරා කිව්වනේ කපටිකමක් නැති කෙනෙක් හිටවන්න ඕන කියලා. මම මේවා හිටවල පැලවුනේ නැත්තම් ගමේ මිනිස්සු දැනගනි මම කපටියෙක් කියලා. ඔහු ගමේ ඉන්න හැමෝටම කතා කළා. කවුද ඉන්නේ හිතේ කිසිම අලෝභී අකපටි අදහසක් තියෙන කෙනෙක්? ඇවිත් මේවා හිටවපන් කියලා ඇහුවා. ගමේ කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මොකද හැමෝම තමන්ගේ අඩුපාඩු දන්න නිසා. අන්තිමේදී මුදලාලිට තේරුණා තමන් අමාරුවේ වැටුණු බව. ඔහු සිරාට කතා කළා. සිරා, මේ බීජ මම හිටවන්නේ කොහොමද? මට බයයි මගේ හිතේ තියෙන දේවල් නිසා මේවා පැලවෙන්නේ නැති වෙයි කියලා. මුදලාලි, ඔබතුමා පිළිගන්නව නේද ඔබතුමාගේ හිතේ කපටිකම තියෙනවා කියන? ඉතින් ඒක දන්නවනම් ඇයි අපේ වගේ අහිංසක මිනිස්සුන්ව තව රවට්ටන්නේ? ඔය මල්ලේ තියෙන්නේ සාමාන්‍ය වී ඇට ටිකක් විතරයි. මුදලාලිගේ තණ්හාව නිසා තමයි ඔබතුමාට ඒක රත්තරන් වගේ පෙනුනේ. මුදලාලි ලැජ්ජාවට පත් වුණා. සිරාගේ බුද්ධිය නිසා ඔහුගේ ණය බේරුණු අතර මුදලාලිටත් Tamanගේ වැරද්ද තේරුම් ගියා. එදා ඉඳන් මුදලාලි ගමේ මිනිස්සුන්ව හූරාගෙන කන එක නැවැත්තුවා. තණ්හාව සහ කපටිකම මිනිස්සෙකුගේ දැස් අන්ධ කරයි. බුද්ධිමත් මිනිසාට එම දුර්වලකම උපයෝගී කරගෙන ඕනෑම බලවන්තයෙකු පරාජය කළ හැකිය.